අපේ පව් අපට කමා කරන්නට සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නට උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. දැක්කද කියන කතාව. දැන් අපිට දීලා තියෙනවා ඉස්සර කවුරුත් අපේ පව් කියා දුන්නා අපිට සමාව දෙන්න හිටියේ නැහැ. පව් කරා නම් කුලිය මොකද්ද? පාපේ කුලිය නම් මොකද්ද? මරණය. පව් කරපු ගම යක්ෂයා කියනවා රයිට් එන්න පුතා. ඔයා මගේ එක්කෙනෙක්. පව් කරා නේද? ඔයාට දඩයක් තියෙනවා. ට්‍රැෆික් පොලිස් කතා රෙඩ් ලයිට් පෙන්න නම් මාත් ලයිසන් එක දෙන්න. දඩයක් තියෙනවා. දැන් ඔබට එහෙම නැහැ. දැන් කියන අතවිලා කියන්නේ දැන් ඔයාට එහෙම නැහැ කියලා. දැන් එහෙම නැහැ. බයර සතුටින් කියන්න ඕන. දැන් එහෙම දඩ ගන්නෙ නැහැ කියලා. දැන් දඩ ගන්නෙ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් දඩේ කාලා ඉන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් පූජාව කරලා තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ දැන් කියනවා උනුඹගේ පව් මට කියලා දෙනවා. පව් කරන්න කියලා කියන්නේ. අපි පාපෝච්චාරණය කරනවා නැත්නම් කන්ෆෙෂන් එකට යනවා කියන්නේ ඕකයි බලන්නේ. ඔබට පුළුවන් ඔබගේ පව් වලට මිල ගෙවුව එකම එක්කෙනා. උන්වහන්සේගේ නම තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේට ගිහිල්ලා ඔබගේ පව් කියා දෙමු නම් උන්වහන්සේ කියනවා දැන් යක්ෂයාට බෑ ඔබ අල්ලගන්න. මොකද මම ඔබ වෙනුවෙන් මිල ගෙවලා. ඔබ මට ඇවිල්ලා කිව්වම පව් කොච්චර ලෝඩ් එකක් ඔබ කරලා දිනවද? ඒ පව් ටික මම ලේවලින් හොදලා. ලේවලින් ඔබට මිල ගෙවලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මෙතන කියනවා අපි කියලා දෙනවා නම් උන්වහන්සේ අප පවිත්‍ර කරන්නටත් සීල අධර්මිෂ්ඨකම් වලින් අපිව පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. උන්වහන්සේගේ ලේවල පූජාව විශ්වාසවන්තයි. ඒ වගේම උන්වහන්සේ ධර්මිෂ්ඨව ඉන්නවා. උන්වහන්සේ අධර්මිෂ්ඨව ඉඳලා අපිව ධර්මිෂ්ඨ කරන්න බෑ. උන්වහන්සේ කිසිම පාපයක් නැතුව තමයි මේ පූජාව කරේ. එහෙනම් උන්වහන්සේ ධර්මිෂ්ඨයි. ඒ උන්වහන්සේට පුළුවන් අපේ පව් වලට සමාව දෙන්න. તો නැවත වාරයක් ඔබට කවුරු ඉක්කොත් ඔබ පව්කාරයෙක් කියලා ඔබ බය නැතුව කියන ක්‍රිස්තුස් වහන්සේ තුල මම ධර්මිෂ්ඨයි. අද ඔබ තව බන්ධනයකින් නිදහස් වෙනවා. වහල්කමින් ඔබ පොඩ නිදහස් වෙනවා. අපිට තව කරුණු කීපයක් තියෙනවා. අපි ලබන සතියේ තමයි ගැන කතා කරන්න යන්නේ. ඊළඟට බලන්න මේකේ කන්ටිනියුේෂන් එක අපි පව් කලේ නැතයි කියමු නම් අපි පව් කලේ නැතයි කියමු නම් අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව උන්වහන්සේගේ වචනද අප තුල නැත. සමහරව කියනවානේ මම ධර්මිෂ්ඨයි. මගේ ගතේ කිසි පාපයක් වෙලා නැහැ. මම හරිම බෝබැලයක් වගේ හිටපු කෙනෙක්. එහෙමයි කවුරුත් නැහැ. හැමෝම පව් කරනවා. හැමෝම අධර්මිෂ්ඨ. හැබැයි ඔබ වෙනුවෙන් ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් ඉන්නවා. ඔබ වෙනුවෙන් පූජාවක් කරලා ඔබ බේරගන්න. උන්වහන්සේ තමයි ප්‍රේමණීය පුත්‍රයන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ. අපි දෙවියන් වහන්සේ හොඳ අපලසන්නාදයක් දෙන්න. Welcome to the path of victory.